අයිබෝන් කියල පිළිගන්නවා සිටක් YouTube channel ගෙන තවත් brand new වීඩියෝ එකකට. අදත් කතා කරන්න යන්නේ Arduino board එකක් use කරලා LED bulb එකක් blink කරන්නේ කොහොමද කියලා. ඉතින් යමු අපේ වීඩියෝ එකට. ඉතින් මම Arduino software එක PC එකට install කරන හැටි වීඩියෝ එකක් කරලා තිබ්බා. ඒකත් ඔයගොල්ලන්ට අල්ලා description එකේ දාලා තියන්නම්. ඒකෙන් ගිහලා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මම ළඟ තියෙන Arduino board එක. මේක Arduino Uno board එකක්. මේ වගේ තවත් Arduino Nano, Leonardo වගේ boards බලා ගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ Arduino Uno board එකක්. ඒක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පින් ගොඩක් දෙපැත්තේ. ඉතින් ඒකේ මෙන්න මේ සුදු පාටින් GND කියලා ටයිප් කරලා තියෙන පින් එක තමයි මේ බෝඩ් එකේ ඍණ අග්‍රය. ඒ කියන්නේ අපි මේකට බල්බ් එකක් සෙට් කරනවා නම් බල්බ් එකේ ඍණ අග්‍රය සෙට් කරන්න ඕනේ මෙන්න මේ GND කියන පින් එකට. ඉතින් මම මෙන්න මේ LED එකක් ගන්නවා. මේ LED එකේ ඔයගොල්ලෝ දන්නවා ඇති දිගින් අඩු අග්‍රය තමයි ඍණ අග්‍රය. ඉතින් මම ඍණ අග්‍රය මෙන්න මේ විදිහට GND කියන පින් එකට සෙට් කරගන්නවා. ඊට පස්සේ අපිට අපේ LED එකේ ධනාග්‍රය තවත් පින් එකකට සෙට් කරගන්න ඕනේ. ඉතින් මෙතන GND එකට පල්ලෙහායින් තියෙන පින් එකට සෙට් කරන එක ලේසි නිසා මම මේ පින් 13 කියන එකට සෙට් කරගන්නවා. ඉතින් දැන් අපේ සර්කිට් එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ටයිප් කරන්න. ඉතින් මෙන්න එහෙම තමයි Arduino software එක ඕපන් කරාම බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේකේ ඕගොල්ලන්ට උඩ void setup කියලා එකකුත් පල්ලෙහායින් void loop කියලා තවත් ටර්ම් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි void setup එකේ ලියන්න ඕනේ අපේ Arduino board එකේ මොන පින්ස්ද මේකේ සෙට් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි LED එක සෙට් කරපු පින් එක දැන් අපි මේකේ ටයිප් කරන්න ඕනේ. ඉතින් ඒකට keyword එකක් ටයිප් කරන්න ඕනේ ඒක. ඉතින් මම මෙන්න මෙහෙම pin mode 13 output කියලා ටයිප් කරනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් අන්තිමට semicolon එකක් දාන්න ඕනේ. ඉතින් මේකෙන් කියන්නේ අපේ 13 කියන පින් එකට අපේ LED එක සෙට් කරා කියලා. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න මෙන්න මේ විදිහට capital symbol මේකේ හරියට use කරන්න. ඒක තමයි මේ program එක වැඩ කරන්නේ. ඊට පස්සේ මම යනවා මෙන්න මෙතන void loop කියන එකට. මේකේ තමයි අපේ LED එක blink වෙන්න ඕනේ කියලා අපි ටයිප් කරන්න ඕනේ. ඉතින් ඒකට මම මෙන්න මෙහෙම digital bright 13 5 කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මම ඒකටත් මෙන්න මෙහෙම semicolon එකක් දානවා. ඉතින් මේ Arduino වලදී high කියලා කියන්නේ බල්බ් එක පත්තු වෙන්නේ එහෙම නැත්නම් කරන්ට් එක පාස් වෙන්න කියන එක. ඉතින් දැන් අපි 13 කියන පින් එකට කරන්ට් එක දෙන්න කියලා ප්‍රෝග්‍රෑම් එක ලිව්වා. ඊට පස්සේ අපි මේකට ඩිලේ එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේක පත්තු වෙලා කොච්චර වෙලාවක් තියෙන්න ඕනද කියලා. මම මෙහෙම ඩිලේ කියලා ටයිප් කරලා මෙතනින් වරහණක් දාලා CI කියලා ටයිප් කරනවා. ඉතින් මේ CI කියලා කියන්නේ මේක මිලිසෙකන්ඩ් වලින් තමයි මිලිසෙකන්ඩ් 100ක් බල්බ් එක පත්තු වෙලා තියෙන කියලා තමයි අපි මේකෙදි කියන්න ඕනේ. ඊට පස්සේ මම ආපහු බල්බ් එක නිවෙන්න කියලා මෙන්න මෙහෙම ටයිප් කරනවා. ඉතින් දැන් අපි මෙන්න මේ බල්බ් එක පත්තු වෙන්න කියලා ලිව්වා. ඊට පස්සේ ඒක පත්තු වෙලා ටිකක් තියෙන්න කියලා ලිව්වා. ඊට පස්සේ අපි ආපහු බල්බ් එක නිවෙන්න කියලා ලිව්වා. දැන් අපි දැන් මෙතන ටයිප් කරන්න ඕනේ නිවිලා කොච්චර වෙලාවක් මේක තියෙන්න ඕනද කියලා. ඒක නිසා මම ආයෙමත් delay 100 කියලා දාලා semicolon එකක් දානවා. ඉතින් දැන් අපිට තියෙන අපේ program එක Arduino board එකට plug කරගන්න. ඉතින් ඒකට මම මෙන්න මේ වගේ wire එකක් use කරනවා. ඒකට ඔයගොල්ලන් Arduino board එකක් මිලදී ගන්නකොට මේ wire එක ගන්න පුළුවන්. ඉතින් මම Arduino board එකක් මිලදී ගන්න පුළුවන් site වල links පල්ලෙහා description එකේ දාලා තියන්නවා. මම දැන් මෙන්න මෙහෙම Arduino board එකට මේක plug කරගන්නවා.
ඊට පස්සේ මම මේක USB එකකින් කම්පියුටර් එකට මෙන්නම ප්ලග් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් select board කියන එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට අපිට පෙන්වනවා මෙන්න මෙහෙම Arduino Uno කියලා COM4 කියලා පෝට් එකේ නමත් එක්ක. ඉතින් මෙතන Arduino Uno කියලා පෙන්වන්නේ මම Arduino Uno බෝඩ් එකක් ගත්තා. ඔයගලන්ට ඔයගොල්ලෝ ගත්ත බෝඩ් එකේ නම තමයි මෙතනින් පෙන්වන්න ඕනේ. මම ඊට පස්සේ මෙන්න මෙහෙම මේක ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මේක ප්‍රෝග්‍රෑම් එක වෙරිෆයි කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකේ එරර්ස් තියෙනවද කියලා අපි හරියටම දැනගන්න ඕනේ. මම ඒක නිසා මෙන්න මෙතනින් වෙරිෆයි කියලා මේ ටික් එක ක්ලික් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එරර් මැසේජ් එකක් පෙන්නලා දෙනවා. ඉතින් මෙතන එරර් එකක් පෙන්නලා තියෙන්නේ. මම මෙතන හයි කියන එක සිම්පල් අකුරු වලින් තමයි ටයිප් කරලා තියෙන්නේ. ඉතින් මම ඒක මෙන්න මෙහෙම කැපිටල් අකුරු වලින් ටයිප් කරගන්නවා. ඊට පස්සේ මම ආපහු මෙතනින් වෙරිෆයි කරනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම දැන් ප්‍රෝග්‍රෑම් එක බෝඩ් එකට අප්ලෝඩ් කරගන්නවා. ඒකට මෙන්න මෙතන ඊතලයකින් පෙන්නලා තියෙන අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මම මේක මේ විදිහට ක්ලික් කරාම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බෝඩ් එකට අප්ලෝඩ් වෙනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට LED බල්බ් එක දිගට බ්ලින්ක් වෙවි යනවා. ඉතින් මේකේ ස්පීඩ් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ප්‍රෝග්‍රෑම් එකේ මෙන්න මෙතනින් ඩිලේ මිලිසෙකන්ඩ් 100ක් කියලා තමයි දීලා තියෙන්නේ. ඉතින් එතනින් අපිට මේක මිලිසෙකන්ඩ් 1000ක් දැම්මොත් අපිට මේකේ ස්පීඩ් එක තව ටිකක් වෙනස් කරගන්න පුළුවන්. මම දැන් ආයෙමත් මෙතනින් බෝඩ් එකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරනවා. ඉතින් දැන් අපිට පේනවා කලින්ට වඩා ස්පීඩ් එක අඩු වෙලා අපේ LED එක බ්ලින්ක් වෙන්න ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කැමති අගයක් දාන්න පුළුවන්. හැබැයි අපි මේකට මිලිසෙකන්ඩ් 10ක් වගේ ඉතා කුඩා අගයක් දැම්මොත් එහෙම ඒක අපිට බ්ලින්ක් වුණාට අපිට LED එක බ්ලින්ක් වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට LED එක පත්තු වෙලා තියෙනවා තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ Arduino ටියුටෝරියල් මගේ channel එකේ ඉස්සරහට තවත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරලා පල්ලෙහෙන් කමෙන්ට් කරලා යාළුවෝට share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා දෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න.